අර දැක්කද අර මුවාගේ ලස්සන? අර බලපංකෝ. කෝබා මොන මුවා ගැනද කියන්නේ? අයියා මුවා කියන්නේ හරි අහිංසක සතෙක් නේද? ඔව් මල්ලි මුවා කියන්නේ අහිංසකකමේ සංකේතය. කවුද කියන්නේ මුවා අහිංසකයි කියලා? මේ තනකොළ වලටත් කතා කරන්න පුළුවන් නම් මේ තනකොළ කියයි මුවා කියන්නේ නපුරු රාක්ෂයෙක් කියලා. ඇයි එහෙම කියන්නේ? මුවා තනකොළ කන හින්දාද? අන්න හරි. මල්ලි මෙහෙම හිතන්නකෝ. සිංහෙක් ඇවිත් මුවාව කෑවොත් මුවාට මොනවා හිතේද? අයියා මං කියන්නද මොකද්ද මුවා හිතන්නේ කියලා? හරි මල්ලි කියන්නකෝ බලන්න එහෙනම්. මුවා හිතයි සිංහයා කියන්නේ නපුරු රාක්ෂයෙක් කියලා. අන්න හරි. එතකොට තනකොළ සිංහයා ගැන මොන වගේ දෙයක් හිතයිද? හරි මේ අහන්නකෝ තනකොළ හිතයි සිංහයා කියන්නේ යාගේ යාළුවෙක් කියලා. මොකද මුවා කියන තනකොළ වල හතුරව සිංහයා විනාශ කරන හින්දා. හැබැයි ඔයාලා දන්නවද? සිංහයා එහෙම කරන්නේ එයාගේ බඩගින්න නිවා ගන්න මිසක් තනකොළත් එක්ක තියෙන යාළුකමකටවත් හිතවත්කමකටවත් නෙවෙයිනේ. හැබැයි තනකොළ දන්නේවත් නැහැ. සිංහයාට මොනවද කරන්න පුළුවන් කියලාවත්. අන්න ඒ වගේ තමයි. අපේ හතුරුන්ගේ හතුරොත් කවදාවත් අපිට මිතුරෝ වෙන්නේ නැහනේ. එහෙම වුණත් ඒකට මොකක් හරි හේතුවක් තියෙන්නත් ඕනේනේ. ओरे पिया